දුක්ඛර සූත්‍රයේ කරුණු කාරණා ඔබතුමා ඉදිරිපත් කළා වගේම ප්‍රවෘජාව කියලා කියන්නේ හරි දුෂ්කර එකක්. ප්‍රවෘජාවේ තියෙන්න ඕනේ ඉවසීමේ ගුණය. දුක්ඛර සූත්‍රයේ දෙවෙනි කාරණාව ඉවසීම. ඒක අපිට තියෙන්න ඕනේ. ඒක අපිට තියෙනවා. ප්‍රවෘජ ජීවිතේ බොහෝ දුෂ්කර වෙනවා නම් දුෂ්කර වෙන්නේ අනවබෝධයෙන් කටයුතු කරන කෙනාට. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අඥානයට පැවිදි ජීවිතය හරි දුෂ්කරයි කියලා. මම විශ්වාස කරනවා අද අපි මෙතන රැඳිලා ඉන්නවා නම් ගුරුතර හාමුදුරුවෝ මෙච්චර කාලයක් ආගමික සමාජික කටයුතු කළා නම් උන්වහන්සේ කලේම අප්‍රමාණ ඉවසීමෙන් සහ අවබෝධයෙන්. ඒකට උදාහරණ ඕන තරම් තියෙනවා. ඒවා කියන්න කාල පරිච්ඡේදය නෙමෙයි. හැබැයි මම ඔබට සිහිපත් කරනවා ජීවිතයේ යමක් අපි කළා නම් ඒ කළ දේ වෙනුවෙන් හැම වෙලේම ආත්ම තෘප්තියක් තියෙන්න ඕනේ. ගුරුතර හාමුදුරුවන්ට ඒක තිබුණා. කවදාවත් මේ පන්සලට ඇවිල්ලා විනාඩි 5ක් නිකන් ඉන්නේ ඉඳලා කරගෙන අතු ගන්නවා මිස. අපේ හාමුදුරුවන්ට බොහොම සෙනෙහසින් ආදරෙන් අපෝපස්ථාන කරනවා සලකනවා මිස. අපේ සහෝදරයෝ සියලු දෙනා බොහොම සමගියෙන් සමාදානයෙන් ඉන්නයි. අපි හරිය ලිංගතුයි. අපි කිසිම දෙයක් පිළිබඳව ඉස්සරහට ඉතුවේ නැති වුණාට එදා ඉඳන් අද දක්වා මේ ලිංගතුකමේ සමීපකමේ සත්පුරුෂකමේ කල්යාණ මිත්‍රත්වය අපි දිගටම අරගෙන ආවා. අපවත් වෙන්න ගවක් සතියකට පෙර. උන්වහන්සේ මගේ විහාරස්ථානයේදී ගිහිල්ලා මට කතා කරලා උන්වහන්සේ අනකොට අරන් ගියේ මැගී දෙකකුයි බිත්තර දෙකකුයි. මට ජීවිතේ එපා වුණේ දා. ආහාරය කියලා කියන්නේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය එකක්. ඒක Tamanට ඕන විදිහට ගන්න බැරි නම් ඒ ජීවිතය හරි දුකයි. මැගී දෙකයි බිත්තර දෙකයි දීලා උදේ මට කිව්වා සංගරතර මට මේ බඩගිනි මේක හදලා දෙන්න මම බෙහෙත් ගන්න ආපු ගමන් ගෙදරට යනකන් ඉන්න බෑ කියලා. එදා අවසාන වතාවට ඒ ආහාර වේල අරගෙන මගෙන් ගියේ. එදා මං අද සතුටු වෙනවා. උන්වහන්සේ ඇවිල්ලා හරි මට ඒ උපස්ථානයේ උන්වහන්සේට කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම අපේ කාංචන මහත්මයා සිහිපත් කළාසේ ආගමික හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යතුමනි. පිගන්ත ඔබතුමා මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා. ගුරුතර හාමුදුරුවෝ අවුරුද්දක කාල සීමාවක් රෝගාතුර වෙලා හිටියා. උන්වහන්සේ මහා වෙහෙසක් මාංශයක් දරුවා රාජ්‍ය දේශපාලන මට්ටමින් ජනාධිපති අරමුදලින් උන්වහන්සේගේ රෝගය සුව කරගන්න කීයක් හරි ඉල්ල ගන්න ඕනේ කියලා මට කීප වතාවක් උන්වහන්සේ කිව්වා. මම දන්නේ ඒක උන්වහන්සේ සාර්ථක කරගත්තද නැද්ද කියලා. හැබැයි අපේ නායක හාමුදුරුවරු අපේ ප්‍රාදේශීය මහා සංඝරත්නයේ උන්වහන්සේගේ දායක දායිකාවන් උන්වහන්සේට අප්‍රමාණ දායකත්වයක් ශාසනය රැකුණොත් අපි ඔක්කොම රැකෙනවා. සංස්කෘතිය සදාචාරයේ සભ્યත්වයේ ඔක්කොම රැක ගන්න නම් මේ සිවුර රැක ගන්න ඕනේ. කවුරු හරි හිතනවා නම් මේකේ සංස්කෘතිය සදාචාරයේ නැත්තර නැති කරලා ආගම පැත්තකට විසි කරලා දාලා ඉන්න ඕන විදියට උඹලා ඉන්න ඕනේ කියලා හිතනවා නම් ඒක බොරුව. ශාසනයේ තියෙනකන් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමා ගැන මම අප්‍රමාණ සතුටු වෙනවා. ඔබතුමාගේ කතාවේ තිබුණේ හරි හරවත් එකක්. ඒක සාමාන්‍ය කෙනෙක් එහෙම කරන්නේ. ඔබතුමා හරි ලස්සනට ඒ කතාව කළා. සූත්‍ර දේශනාවක් අරගෙන භික්ෂු ජීවිතයේ තියෙන වටිනාකම සහ ඒ දුෂ්කරභාවය සිහිපත් කළා. ස්වාමීන් වහන්සේලා හැටියට අපි අප්‍රමාණව සතුටු වෙනවා. ඒ පිළිබඳව කල හොඳ නොහොඳයි මට කුරුමා